එයාලගේ අම්මලාගේ නංගිලාගේ ෆොටෝස් ෂෙයා කරනවා. එතකොට එයාලගේ අවසරේ නැතුව තනිකර හොරෙන් ගත්ත ෆොටෝස්. එක්කෙනෙක් යාගේ පැරලයිස් අම්මව හැමදාම රේප් කරනවා. ඉතින් තව එක්කෙනෙක් එයාගේ නංගිව හැමදාම මේ එයාගේ වර්ජිනිටි එක කඩලා තියෙන්නේ. they are using really bad language. like මට ඒක සිංහලෙන් කියලා අතරම තේරෙන්නේ නැහැ. මට මෙතන මේ කඩ වෙලා පොෂ් වෙන්න නම් උවමනාවක් නැහැ. මං හිතනවා ඔයාලට මට තේරෙයි මම මේ කියන්න හදන එක මොකක්ද කියලා. ඒ හින්දා මෙතන ඒකටත් මේ වගේ අවස්ථාවකදීවත් පොෂ් වෙන්න හදනවා මේවා කියලා ඒව ගැන ફોකස් කරන්න නැතුව මං කියන එක පොඩ්ඩක් අහන්න. හරිද? එතකොට දැන් මෙතන මේක සීරියස් ඉෂුව එකක් නේ. අම්මාලට ගහන්න මිනිස්සුලා ඉන්නවද? මිනිස්සුලා අම්මාලට ආසාව තියෙන්නේ ඒක තූෂණ කරපු මිනිස්සුලා ඉන්නවද? ඔයාලට හිතනවද? ඒ වගේ හිතනවා මේ කාලයට ඒ වගේ ලංකාවට ගෲප්ලා හදලා ඔක්කොම මිනිස්සුලා එක සයිබර් කියනවා දැන් කාලයට සයිබර් ක්‍රයිම් එක අනිවාර්යයෙන් කොම්ප්ලේන්ට් කරලා තියෙනවා, අනිවාර්ය රිපෝට් කරලා තියෙනවා. දැන් කාලයට ඒ වගේ Facebook ගෲප් කරලා ටෙලිග්‍රෑම් ගෲප් කරලා ඒ වගේ ගොඩක් වර්ධි කරනවා. අනිවාර්යෙන් ඔයාලට දන්නවද අනිවාර්යෙන් ඒක මොකක්ද කියලා? අනිවාර්යෙන් ගොඩක් කට්ටිය එක කතා කරලා තියෙනවා. අනිවාර්යෙන් සමහර කට්ටිය කතා කරන්නේ ඒක වීඩියෝ එක. අනිවාර්යෙන් ඔයාලා ඉන්ෆ්ලුවෙන්සර්ලා ලංකාවට තියෙන්නේ ඔක්කොම ඔයාලගේ කොයිද කන කොයිද ඔක්කොම කොයිද ඉන්නේ ඔයාලගේ අස්සක දැක්ක නැත්ද? ඔයාලට ලොකු මහා සල්ලිකාරයලා ඔයාලා ඇක්ට්‍රස්ලාගේ වීඩියෝ කරන දානවා හොඳට කරනවා. මේ වගේ කතාවට ඔයාලා කතා කරන්නේ. අනිවාර්යෙන් ඔයාලගේ ළමයි පොඩි ළමයිලා ඒ වගේ ගොඩක් ලංකාවට ප්‍රශ්න වෙන්නේ අනිවාර්යෙන් ඒ වගේ තමයි. ඒ වගේ මිනිස්සුලා ගෲප්ලාට හදලා අපේ රටේට ඒ වගේ වික්කුනවා. ඒ වගේ මිනිස්සුලා වික්කුනවා. කොයිද සංස්කෘතිය නෑ මුකුත් අපේ රටේට මේ වගේ සිද්ධියට එයි අපිට කියන්න බෑ. ලැජ්ජායි අපිට අපිරියයි මේ වගේ කතාවට. වයසක 5යි ඕනලු, පොඩි ළමයිලා ඕනලු, වයසක අම්මා ඕනලු ඒ වගේ ගෲප් එක එනවා බලාගන්න. ඒ වගේ පොලිස්ලා කොයිද ඉන්නේ ඔයාලා සයිබර් ක්‍රයිම්? ඔයාලා මොකද කරන්නේ? අනිවාර්යෙන් ඔයාලා කොමාන්ඩ් එක දාගන්න. අනිවාර්යෙන් මේ ප්‍රශ්නයක ඒ සයිබර් ක්‍රයිම් ගණන් ගන්න නැත්te ඔයාලා ගණන් ගන්න ඕනේ, හොයන්න ඕනේ, රිපෝට් කරලා ඒ වගේ මිනිස්සුලා අත්තට ගොඩ ගන්න ඕනේ. නැත්තම් ඔයාලගේ ඒ වගේ ලොකු එක අවචාදක් බල්ලාලා ඒ වගේ එනවා. ඔයාලට දන්නවද අර හැමදුරු පල්ලේ ගල හැමදුරු යා අර තූෂණ කරපු එක ළමයි එක DNA මෙච්චුණා. ඉතින් ඒ මෙච්චුණා නම් යාලා දැන් නීතිය ක්‍රියාත්මක කරනවද යාලා? අත්තරඟට ගන්නවද? යා ගියේ VIP කාර්යය. ඉතින් එයා අර පොලිස් කාර්යයට ගොඩක් කට්ටිය ඒක බස් එක එනවනේ. අර එයා අර VIP කාර්යයට කියලා ඒ වගේ බලාගන්න. ඒ වගේ මිනිස්සුලා අපි මොකද කරන්න ඕනේ? ඒ මිනිස්සුලා තමයි අපි අත්තරඟට ගත්තනක වැඩන්නේ. ඉතින් ඔයාලා කියන්නේ මිනිස්සුලා අත්තරඟට ගන්න ඕනද? ජයිලක ඔයාලා දාලා එයාලාව මරණ දඩම දාගන්න ඕනද? අපේ රටේට ඒ වගේ ගොඩාක් ප්‍රශ්නනවා. ඉතින් ගෑනිලාට මම කියන්නේ සමහර ගෑණි ඔයාලා ලව් කරනවා මිනිහාත් එක්ක ඔයාලා ඉන්නවා. ඉතින් වීඩියෝ කරනවා. ඉතින් එයාගේ ෆොටෝ එක ෂෙයාර් කරනවා, ඔයාගේ ෆොටෝ එක ෂෙයාර් කරනවා. ඊට පස්සේ ලීක් වුණා නම් ඔයාට දුකයි මාර තරහ එනවා. එයි ඔයාලා ඔක්කොම කට්ටියට ඔයාලා විශ්වාස කරන්න එපා. ඒ වගේ විශ්වාස කරනවා නම් ඊට පස්සේ ඔයාට ගොඩාක් ප්‍රශ්න වෙනවා. බ්‍රේක්අප් වුණා නම් එයා දැන්නම හරි බල්ලා පූසා වගේ රණ්ඩු කරන විදිය තමයි දැන්නම. ඒ ඔයාලට තරහනවා ඒ වගේ එනවා. ඒ වගේ ඔයාලා ලව් කරනවා නම් ලව් එක හොඳට මුකුත් දාගන්න එපා. ඔයාලා රිලේෂන්ෂිප් නම් ඔයාලා ඉඳලා ඔයාලා ඉන්න එපා. ඒ වගේ විනාශ කරන්න එපා. අපේ රටේට ඒ වගේ සිද්ධිය එනවා අනිවාර්යෙන්. ඒ වගේ ලව් කරනවා ඊට පස්සේ එයාට ප්‍රශ්නනවා. එයාගේ ෆොටෝ එක එඩිට් කරලා අනිත් කට්ටියට ගෲප් එක ෂෙයාර් කරනවා. එයාට ෂෙයාර් කරනවා. ඒ වගේ WhatsApp එක ඒ වගේ ඔක්කොම ලීක් වෙනවා. ඔක්කොම කට්ටියට එනවා. ඔයාලට දන්නවද අර අණු ලීක් එක අර කවුද ඔක්කොම ගොඩක් කට්ටියගේ ලීක් කියවිලානේ.
අර නාලන්ද ස්කූලක ඒ වගේ ගොඩාක් ලීක් ඇවිල්ලා. ඉතින් ඒ වගේ කට්ටියට අපි මොකද කරන්න ඕනේ? බලාගන්න. ඒක කට්ටියක ඔක්කොම ගොඩාක් ප්‍රශ්න එන්නේ. අපේ සංස්කෘතිය ලංකාවට ඒ වගේ ප්‍රශ්න ඇවිල්ලා නම් අපි මුකුත් කරගන්න බෑ. ඔක්කොම ඔයාලගේ ළමයිලාව ඔයාලා ආරක්ෂා කරන්න ඕනේ. ඔයාලා ළමයි මොකද කරන්න ඕනේ? මොබයිල් එක චෙක් කරන්න ඕනේ. ඔයාලා චෙක් කරන්නේ නැහැ. ගණන් ගන්න ඔයාට වැඩක් නැහැ. වෙලාව තියෙනවා නම් යෙවින්ද චෙක් කරන්න. වෙලාව නැහැ ඔයාලට ළමයිලාගේ ෆෝන් එක. ළමයි මොනවද ඔබනවා නම් ඔයාලට දන්නේ නැහැ. ඔයාලා චෙක් කරන්න ඕනේ, බලා ගන්න ඕනේ. ඒක තමයි ආදරය කියන්නේ. ආදරේ නම් යා අඩනවා නම් ඔයා මොබයිල් එක දීලා ජීවිතේ නාස්ති කරනවද? නෑනේ. ඒ වගේ තමයි ඔයාලා නාස්ති කරනවා ඒ වගේ ලංකාවට. ඔක්කොම කට්ටියට එක ගෙදරයට 3යි 4යි මොබයිල් එක තියෙනවා. ඒ වගේ මොබයිල් එක ඔක්කොම ගෲප් කරලා chat කරලා ඒ වගේ විනාශ වෙනවා, නාස්ති වෙනවා, සල්ලි වලින් ඔක්කොම විනාශ. ඒ වගේ ආසාව මොනවද අප්පිරියයි මන් දන්නේ නැහැ. ඒ වගේ හිතලා අපිට කතා කරන්න බෑ ඒ වගේ සිද්ධිය. අනිවාර්යෙන් ඔයාලා මොකද කියන්නේ? ඒ වගේ මිනිස්සුලාව අපි මොකද ඔයාලා කරන්න වැඩ? අපේ රටේට ඒ වගේ දෙනවා. අනිවාර්යෙන් අපි මේ වගේ පරිස්සම් වෙන්න ඕනේ. ඔයාත් කවුරුත් ලව් කරනවා නම් එයාලට ෆොටෝ ෂෙයාර් කරන්න එපා. ඔයාව අයිතියනේ යාලා ෆොටෝ ගත්තා නම් අනිවාර්යෙන් ඩිලීට් කරලා අනිවාර්යෙන් ඔයාලා කම්ප්ලයින්ට් කරන්න ඕනේ සයිබර් ක්‍රයිම් එකට. ඔයාලා ගණන් ගන්න නැතුව ඉන්නවා නම් තමයි ඔයාලගේ ප්‍රශ්නේ. ඔයා ලව් කරනවා නම් ඔයාගේ ලව්වර් තමයි ඔයාගේ එනිමි. තේරුණාද? එන ෆියුචර් එක ඔයාලට. ඒ වගේ තමයි. ඉතින් ඔයාලා ගණන් ගන්න ඕනේ ඔයාගේ ෆෝන් එක, ඔයාගේ මොබයිල් එක ඔක්කොම කට්ටියක ඔයාලා දෙවපියාලා ඔයාලා ළමයිලාව අනිවාර්යෙන් පරිස්සම් කරන්න. මේ සිද්ධිය මොකද්ද අපිට දන්නවද? දන්නේ නැහැ. අනිවාර්යෙන් ඔයාලට තේරුම් ගන්න පුළුවන්. ඉතින් අපි රටයට ගොඩාක් ප්‍රශ්න වෙන්නේ මේ කතාව. අනිවාර්යෙන් ඔයාලා ෂෙයාර් කරන්න. ගොඩාක් කට්ටි කතා කරන්න. අනිවාර්යෙන් ලංකාවේ ඉන්ෆ්ලුවෙන්සර්ලා වීඩියෝ කරගන්න කට්ටිය අනිවාර්යෙන් ඔයාලා කතා කරන්න ඕනේ. මම කතා කරනවා. මට ගොඩාක් එච්චර සබ්ස්ක්‍රයිබ් නැහැ. එච්චර viewers නැහැ. අනිවාර්යෙන් එක වීඩියෝ එක ඔයාලා ෂෙයාර් කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න, මට සපෝට් එක දෙන්න. අනිවාර්යෙන් ඔයාලට මම උදව් කරනවා. අනිවාර්යෙන් එයි. ඔයාලට ආදරය නිසා අනිවාර්යෙන් මට එච්චර සිංහල කතා කරන්න බෑ. ඉතින් ඒ වගේ අමාරු හරි කතා කරලා ඔයාලට උදව්වක් කරනවා අනිවාර්යෙන්. ඒක තමයි මට ජීවිතේ. ඉතින් මට ඉස්සරහා channel තිබුණා ඒක කොපිරයිට් දෙවිලා ඒ වගේ ඔක්කොම ඩිලීට් වුණා. ඉතින් ඒක තමයි දැන් අලුත හදලා තියෙනවා. අනිවාර්යෙන් ඔයාලා සපෝට් එක දෙන්න. අනිවාර්යෙන් ඔයාලට ආයෙත් මම හොඳට වීඩියෝ කරනවා. අනිවාර්යෙන් ඔයාලගේ මොනවද කොහමද ඔයාලට ආරක්ෂාව අයිබෝවන් ඔයාලට. ඔයාලා මොකද කියන්නේ? මේක ටෙලිග්‍රෑම් ගෲප් හදලා ඔයාලගේ අම්මාව විකුණනවද? ඒ වගේ අම්මාව තූෂණ කරන කට්ටිය ඉන්නවද? ඒක අම්මාලා ළමයිලාව තූෂණ කරන කට්ටිය ඉන්නවද? අනිවාර්යෙන් ඔයාලා දැක්කද ඒක ගෲප් එක? ඔයාලගේ එක්ස්පීරියන්ස් එක කියන්න අනිවාර්යෙන් කමෙන්ට් එක ලයික් කරන්න වීඩියෝ එක අනිවාර්යෙන්. thank you.